පින්වතුනි ඔබ සැමට තෙරුවන් සරණයි. මගේ පළමු ධර්ම දේශනාවට අදාළව මෙම ධර්ම කරුණු ඔබ වෙත ඉදිරිපත් කරන්නේ හුදෙක් ඔබ සැම කෙරෙහි කරුණාවෙන්මයි. අති භයානක සසර ගමනක නිරත වෙමින් අනන්ත දුක්ඛන්දරාවක් උරුම කරගෙන සිටින මේ අසරණ අනාථ මිනිසුන්ට යම්තම් හෝ සැනසීමක් ලබා ගැනීමට මග විවර කර දීම මගේ එකම අදිෂ්ඨානයයි. වෙනත් කිසිම බලාපොරොත්තුවක් නැහැ. බුදුදහම පමණයි පින්වතුනි අපට ඇති එකම පිහිට. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරන බවයි. උපන්දා සිට අප ආරක්ෂා කරන්නේ අපගේ දෙමව්පියන්. කන්න බොන්න දීලා අපව ලොකු මහත් කිරීමට බොහෝම මහන්සි ගන්නවා. ඒ අයගේ යුතුයකම් වගකීම් ඉටු කිරීම නිසා දරුවන් ලෞකික වශයෙන් රැකවරණය ලබනවා. එහෙත් ඒ අය දරුවන් වෙනුවෙන් ඒ යුතුයකම් වගකීම් ඉටු කිරීම සඳහා සෑමදා ජීවත් වන්නේ නැහැ. ඒ අය මිය පරලොව ගියාම දරුවන්ට තනියම තම ජීවිතකාව කරගන්න සිදු වෙනවා. අත්තායි අතනෝනාතෝ කොයිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිස වෙන අයගේ පිහිටක් කොයින්ද? ලෞකික වශයෙන් බලන විට මිනිසාගේ මේ ජීවිතේ රැකවරණය නොයෙක් අයුරින් සිද්ධ වුවත් ධර්මයේ රැකවරණය තමයි වඩාත් වැදගත් වන්නේ. ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩගසා ගත්තොත් මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් දෙකම වාසනාවන්ත කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඇස කන නාසය දිව කය යන පංච ඉන්ද්‍රියන් පිනවමින් ආස්වාදය පස්සේම දුවන පෘථග්ජනයා ජීවිතයේ පුරාවටම කෙලෙස් උපදවමින් සංසාර දුකටම වැටෙනවා. සතර අපායට නොවැටෙයි කියා කාට හිතන්න පුළුවන්ද? අනන්ත සංසාරේ ඉපදෙමින් මැරෙමින් අනන්ත දුක්ඛන්දරාවක් විඳපු ඇති මේ අය දන්නේ නැහැ. නමුත් මේ අය අනන්තවත් දුක් විඳලයි මේ ජීවිතය ලබලා තියෙන්නේ. ඒකයි ඇත්ත. ඒ නිසා පින්වතුනි ධර්මයේ හවුහරණක් නැති වුණොත් අප කවුරුත් මේ සංසාර ගමනේ අනාථයින් බවට පත් වෙනවාමයි. මේ පිළිබඳව විමසිල්ලෙන් බලා තම තමන් ලබා ඇති මේ ජීවිත නිසරු දේවලින් පුරවා නොගන්න අර්ථවත් කරගන්න. ඒ සඳහා ලෝකයෙන් එතර වීම සඳහා ලෝකෝත්තර ධර්මයම බණම අහන්න. බණ කිව්වේ භව නසන බණවලටයි. රාග භව, ද්වේෂ භව, මෝහ භව නසන බණයි. බණ භව හදන බණ අහන්න එපා. රාග, දේශ, මෝහ වැඩි වෙන ආකාරයේ අහන බණ නොවේයි. ඒවා බහ. මේ ගැන විමසිල්ලෙන් ඉන්න. මා මේ පැහැදිලි කර දෙන ධර්ම කරුණු බෞද්ධ ජනයාට පමණක් නෙවෙයි, සියලු මිනිස් වර්ගයාගේම යහපත මිනිසයි. බුදුන් වහන්සේ බුදු වී අවුරුදු 45ක් ධර්මයේ දේශනා කළේ බෞද්ධ නොවන අයටයි. බුදුන් වහන්සේගෙන් බණ අහලයි බෞද්ධ වුණේ. අද ලෝකේ බෞද්ධ රටවල බෞද්ධයන් පැතිරී ජීවත් වෙනවා. බොහෝ බෞද්ධයන් බෞද්ධයයි කියාගන්නේ උපතින්. උපන්න සහතිකයේ තියෙන නිසා. එහෙමත් නැතිනම් පරම්පරාවෙන් තාත්තා අම්මා සීයා ආච්චි බෞද්ධ නම් දරුවන්
බෞද්ධ අය. අන්න ඒ විදියටයි අද බොහොමයක් දෙනා බෞද්ධයයි කියාගන්නේ. බෞද්ධ යන වචනේ තේරුම දන්නේ 14ක්. පින්වතුනි, බෞද්ධ කියන වචනේ අර්ථවත් හරියට දැනගත යුතු වෙනවා. ලේමසුන් ඇට නහර ආදියෙන් සැදී ඇති මේ ශරීරයට කියනවා කරජකාය කියා. තිවතිකාය කියලත් කියනවා. මේ භෞතික ශරීරයේ අභ්‍යන්තරයේ තවත් කායක් තියෙනවා. ඒකට කියනවා මනෝමය කාය කියලා. කර්මජ කාය කියලත් කියනවා. මේ මනෝමය කායේ හෙවත් කර්මජ කායේ චිත්ත සංතානය හෙවත් කර්මජ කෝෂයේ පවතිනවා. පෘථග්ජනයා ජීවත් වන විට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරලා භව හදා ගන්නවා. හෙවත් කර්ම බීජ හදා ගන්නවා. ඒවා තැම්පත් වෙන්නේ මනෝමය කායේ චිත්තසංතානයේ. මේ චිත්තසංතානයේ තැම්පත් කරගන්න කර්ම බීජ වලට අනුව සත්‍යයාගේ උපත සිදු වෙනවා. සසර පැවැත්ම සිදු වෙනවා. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ සසර පැවැත්ම නතර කිරීමටයි. සසර පැවැත්ම නතර කරන්නට නම් චිත්තසංතානයේ තම තමන් විසින්ම තැම්පත් කරගෙන ඇති කර්ම බීජ හෙවත් භව චිත්තසංතානයෙන් උදුරා දමා චිත්තසංතානය පිරිසුදු කරගත යුතුය. එසේ රාග, ද්වේෂ, මෝහ භව චිත්තසංතානයෙන් අස්කර පිරිසුදු කරගත්තොත් පමණයි නැවත උපතක් සිදු නොවන්නේ. උපතක් සිදු නොවුනොත් සසර පැවැත්මකුත් නැත. දුකත් නැත. දුකත් කෙලවර වෙනවා. නියත වශයෙන්ම නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්වතුනි, බෞද්ධයායයි කියන වචනයේ තේරුම මා මුලින් කී චිත්තසංතානයේ තැම්පත් වී ඇති බව එවත් කර්ම බීජ සම්පූර්ණයෙන් උදුරා දමා චිත්තසංතානය පිරිසුදු කර ගැනීමට කැප වී කටයුතු කරන පුජ්‍යලයා බවයි. ඒ නිසා අපේ බෞද්ධකම අර්ථවත් කරගන්න නම් බෞද්ධයන් විසින් වෙන හොඳ නැහැ. හොඳ නේද? නාම මාත්‍ර බෞද්ධයෙන් වෙන්න හොඳ නැහැ නේද? බුදුන් වහන්සේ දේශනා කළ දහම් කරුණු නිතර අහන්න, ධාරණය කරගන්න, මෙනෙහි කරන්න. එවිට බෞද්ධකමත් අර්ථවත් කරගන්න පුළුවන්. බෞද්ධයෙක් වශයෙන් ඉපදිලා ජීවත් වීමට ලැබීම මොනතරම් වාසනාවන්තද? මේ බෞද්ධයන්ගේ අතර උගත්තු නූගත්තු ඉන්නවා. පොහොසත්තු දුප්පත්තු ඉන්නවා. ඉපදුනාට ඔයේ ජීවත් වන කොටසකුත් ඉන්නවා. මේ කොයි කාට උවත් බුදුන් වහන්සේ දුන් ධර්මය වැටහුනේ නැත්නම් අඳුරෙන් අඳුරට යනවා මිස අඳුරෙන් ආලෝකයට යන්න නම් බෑ. අඳුරෙන් ආලෝකයට යන්න නම් බුදුන් වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නටම වෙනවා. අද බොහෝ බෞද්ධයන් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. උදේ අවදි වෙලා ඒ අවදි වෙච්ච වෙලාවේ ඉඳන් රෑ නින්දට යන තුරු දහසකුත් වැඩවල යෙදිලා ඉන්නේ. දරුවන්ගේ වැඩ කියයි, ස්වාමී භාර්යාවන්ගේ වැඩ කියයි, ඥාති හිත මිතුරන්ගේ වැඩ කියයි, රැකියා කටයුතු වල වැඩ කියයි, සමාජ සම්බන්ධතා ඉටු කිරීමේ වැඩ කියලා කියනවා. මේ විදියට අප්‍රමාණ වැඩවල යෙදිලා ඉන්නේ. ඒ වුණත් සසර දුක් ගැන හිතලා
ඒ දුක් වලින් මිදෙන්නට ඕනෑ කියලත් යම් හැඟීමකුත් තියෙනවා. ඒ නිසා පොයට පන්සලට ගිහිල්ලා මොනවා හරි පූජාවල් කරනවා. අටසිල් සමාදන් වෙනවා. ඒ වායින් සෑහීමටපත් වෙනවා. විවිධ වැඩ කටයුතු නිසා තමන්ගේ ජීවිත ඔහේ ගෙවිලා යනවා. දෙලෝ දිනුවට ප්‍රයෝජනවත් අර්ථවත් ජීවිතයක් ගත කරන්න නිවැරදි දහම් මඟ පෙන්වීමක් ලැබෙන්නේ ඊතා සුළු පිරිසකට. බොහෝ දෙනා කෙලෙස් බරිත ජීවිත ගත කරලා මිය පරලොව ගොස් සංසාර දුක් පැවැත්ම උරුම කරගන්නවා. පින්වතුනි, මේ රටේ තරම් බණ කියන රටක් ලෝකේ කොහෙවත් නැහැ. බොහෝ දෙනාට කියන බණ තේරුම් ගන්නට තරම් මානසික ශක්තියක් නැහැ. සමහර අය බණ අහන්නේ නෑවුණු වගේ. බණ අහනකොට හරියට ඇහුන් නැතුව වගේ ඉන්නවා. සසර ගමනේ ඇති දුක්ඛිත භාවය ගැන හිතන්නටවත් බොහෝ දෙනාට ඕනෑකමක් නැහැ. ඔවුන්ගේ මනස රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් වැහිලා හොඳ නරක තේරුම් ගන්න බෑ. පංච ඉන්ද්‍රියන් පිනවීමම සැපයි කියලයි වැඩ කටයුතු කරන්නේ. මුදල් හම්බ කිරීම, ඉඩකඩම් වතු පිටි රැස් කිරීම, යාන වාහන ගැනීම, ගෙවල් දොරවල් සෑදීම, දහසක් බඩු මූට්ටු වලින් ගෙවල් දොරවල් පුරවලා ගැනීම අසෘතවත් පුතඥයාගේ මානසික හැසිරීමයි. ඒවා එසේ කළාට කමක් නැහැ. ඒවා මමත්වයෙන් උපාදානය කර ගැනීමයි වරද. උපාදානය කර ගැනීමෙන් භව සකස් වෙනවා. පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහයේ උපාදාන පත්‍ය භව කිව්වේ ඒ නිසයි. භව කිව්වේ කර්ම බීජ වලටයි, ගති වලටයි, විඥාන බීජ වලටයි, උප්පත්ති බීජ වලටයි, ආශය වලටයි යන වචන වලින් කියන්නේ ඔය භව තමයි. භව පත්‍ය ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී දුක් හන්දරාවක් තමන්ම උරුම කරගන්නවා. දුක කියන්නේ ඵලයක්. ඒ ඵලය ලැබෙන්නේ තමන්ම කරන ලද යම් යම් හේතු නිසා. ඒ හේතු තමන් විසින්ම සකස් කරගන්නා ආකාරය පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහයේ පැහැදිලි කර දීලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, පටිච්ච සමුප්පාද විග්‍රහය පිළිබඳ යම් තරමින් හෝ අවබෝධයක් ලබා ගැනීම දුකෙන් මිදීමට පිටිවහලක් උපකාරයක් වෙනවා. යෝ පටිච්ච සමුප්පාද ධම්මං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දකීද ඔහු ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද ඔහු නිවන් මඟ දකී යන්න එහි තේරුමයි. පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ඉදිරි දේශනාවකදී පැහැදිලි කිරීමට මා බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, බොහෝ දෙනාට බුදුන් දෙසූ ධර්මය අනුගමනය කර ජීවිත යහපත් කර ගැනීමට හිතෙන්නේ නැත්තේ ඇයි? පෙර පින් නැතිකම කියලා හිතනවා. පෙර ආත්මවල කරන ලද පින් නැති වුණත් උපන්දා සිට මේ දක්වා කරන ලද පින් පෙර පින් වශයෙන් සලකන්න පුළුවන්. මිනිසෙක් වශයෙන් උපත ලබන්නට පෙර පින් තිබිය යුතුයි. ඒ නිසා ධර්මය ඇසීමට අවබෝධ කර ගැනීමට පින් නැත්තේ නොවේ. ඇයි ඒ කියන්නේ? මිනිසෙක් වශයෙන් උපදින්නට නම් පෙර පින් තිබිය යුතුනේ. ඒ නිසා ධර්මය අවබෝධ කර ගැනීමටත් ඒ පින් ප්‍රමාණවත් වෙනවා.
මේ ජීවිතයේදී බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කිරීමට අවබෝධ කර ගැනීමට උවමනාවක් නැත්තේ අනන්ත සංසාරේ තමන් විසින් කරන ලද යම් යම් වැරදි ක්‍රියාකාරකම් නිසායි. කම්මාවරණ කියන්නේ ඒ වාටයි. අනන්ත සංසාරේ පහළ වූ ලෞතුරා බුදුවරුන්ට කයෙන් වචනයෙන් සිතින් යම් වැරදි සහගත දේවල් කරලා තිබුණොත් ඒවා බරපතල කම්මාවරණයක් ලෙස මේ ජීවිතයේදී තමාට ධර්මය අවබෝධ කර ගැනීමට බාධා වශයෙන් පවතිනවා. ඒ වගේම ලොව පහළ වූ පසේ බුදුවරුන් අරහතුන් වහන්සේලා කෙරෙහි යම් අවඩ අසාධාරණ අපවාද අවලාද ආදී පාප ක්‍රියා සිදු කරගෙන ඇතනම් ඒ වාද කම්මාවරණ ලෙස සත්‍යයට මෙලෙවදී අහිත පිණිස පවතිනවා. ඒ වගේම තවත් තමන්ගේ පෙර ජාතිවල දෙමව්පියෝ නෑද හිතවතුන් ඇතුළු බොහෝ දෙනාට යම් යම් අවඩ අසාධාරණකම් කර තිබෙනවා නම් ඒ අයට පින් දීමෙන් කම්මාවරණ ඉවත් කර ගන්නට පුළුවන්. ඒ නිසා කොතරම් උනන්දුවක් පොහොසත් උනත් උගත් උනත් කොතෙක් සමාජ සුබ සාධන කටයුතු වල නිරත වුවත් ධර්මය ඇසීමට ඒ අනුව තම තමන්ගේ ජීවිත යහපත් කර ගැනීමට සිතන්නේ නැත්තේ උනන්දුවක් නැත්තේ උදාසීන ගතියක් කම්මැලිකමක් ඇතිවන්නේ තම තමන් විසින් පෙර උපත්වලදී කරන ලද වැරදි ක්‍රියාවලින් තම තමන්ගේ මනස ආවරණය වෙලා තිබෙන නිසාය. ඒ නිසා ඒ පිළිබඳව හොඳින් තේරුම් ගන්න ඕන. කම්මාවරණ කියා ධර්මයේ හැසිරීම ප්‍රමාද කරගන්න හොඳ නෑ නේද? ඒ කම්මාවරණ ඉවත් කර ගැනීමටත් බුදුදහමේ කරුණු දක්වා තිබෙනවා. ලෝතුරා බුද්ධ, පසේ බුද්ධ, අරහත් බුද්ධ ආදී අරිය උත්තමයන් වහන්සේලා කෙරෙහි අසාධාරණ අපවාද ආදී පාපක්‍රියා සිදු කරගෙන ඇතනම් ඒ උතුමන්ගෙන් කමාව ලබාගත යුතුය. ඒ සඳහා කම්මාවරණ ඉවත් කර ගන්නට පුළුවන්. කමාව ලබා ගැනීමෙන් මොකද අරියතුන් වහන්සේලාගෙන් කමාව ලබා ගැනීම. එසේම ධර්මයෙන්ද සංඝයාගෙන්ද සමාව ගත යුතුය. ඒකට ගාථාවක් තියෙනවා පින්වතුනි. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථාගත. ඒ කියන්නේ බුදුන් වහන්සේ ලෞතුරා බුදුන් වහන්සේලාගෙන් කමාව ගන්නට ඒ ගාථාව. ඊළාට කියනවා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. ධර්මයෙන් සමාව ගන්න හැටි. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. ඒ ගාථාව නිවරදිව අර්ථවත්ව තේරුම්ගෙන එම ගාථාව කියා සමාව ගන්න පුළුවන්. ඒකෙන් කම්මාවරණයෙන් නිදහස් වෙන්න පුළුවන්. අරියතුමන් වහන්සේලා කෙරෙහි තිබුණු කම්මාවරණයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි පසුබට වෙන්න හොඳ නෑ. අපේ අඩුපාඩු හදාගන්න ධර්මය තුලම ප්‍රතිකර්ම තිබෙනවා. වැරදි දෘෂ්ටි මනසේ තියෙනවා. ඒ වැරදි දෘෂ්ටි බැහැර කරගෙන මනස පිරිසුදු කර තම තමන්ගේ ජීවිත ගමන ඵලදායී කරගන්න අදිස්ථාන කරගත්තොත් හොඳයි. ඔබ සැමට ධර්මාවබෝධයම ලැබේවා.